ඔයාලා දන්නවද මෙන්න මේ වගේ ෆොටෝ එකක් භාවිතා කරලා මෙන්න මේ වගේ වීඩියෝ එකක් ෆ්‍රී AI tool එකකින් හදා ගන්න පුළුවන් කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගේ ළඟ තියෙන කැමති device එකකින් web browser එකක් open කරගෙන ඒකේ type කරන්න Google AI Studio කියලා. ඊට පස්සේ ඔයාලට හම්බ වෙන result list එකේ තියෙන උඩම තියෙන link එකෙන් යන්න. ඊට පස්සේ මෙන්න මේ notification එක cancel කරලා මේක tick එක දාලා agree කියන එක දෙන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් Google AI Studio එක. Google AI Studio එකේ වම් පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් video gen කියලා එකක් තියෙනවා. අන්න ඒකට ගිහිල්ලා මෙන්න මේ විදිහට ඔයාලට වීඩියෝ එකක් හදා ගන්න ඕන ෆොටෝ එක අප්ලෝඩ් කරගන්න. ඔයා ඉස්සෙල්ලාම Google AI Studio එකට ගිහිල්ලා ෆොටෝ එකක් අප්ලෝඩ් කරද්දී මෙන්න මේ වගේ Google Drive එකක් ඉල්ලාවි. ඔයා කැමති Gmail account එකකින් මෙන්න මේ විදිහට log වෙන්න. ඊට පස්සේ මේ ෆොටෝ එකට අදාළව ඔයාට කොහොමද වීඩියෝ එක ඕන කියලා ඔයා කැමති prompt එක මෙන්න මේ විදිහට type කරගන්න. ඊට පස්සේ ඔයාලට දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් අපිට වීඩියෝ එක හදා ගන්න අවශ්‍ය කරන tool ටික තියෙනවා. මෙතන උඩම ඔයාලට බලා ගන්න පුළුවන් අපි භාවිතා කරන AI model එකේ version එක VEO2 කියලා තියෙනවා. ඊට පල්ලෙහෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා දුන්න prompt එකට සහ ෆොටෝ එකට අදාළව වීඩියෝ කීයක් ඕනද කියලා අහලා තියෙනවා. මෙතනින් උපරිම වශයෙන් අපිට එකපාරකදී වීඩියෝ දෙකක් විතර හදා ගන්න පුළුවන්. මේ ටික් එක එහාට කරලා ඔයාට ඕන කරන වීඩියෝ එකද දෙකද කියලා කැමති ගානක් තෝරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් aspect ratio එක තෝරන්න පුළුවන්. ඔයා YouTube දාන වගේ වීඩියෝ හදනවා නම් ඔයා 16:9 කියන ratio එක තෝරන්න. එහෙම නැත්නම් ඔයා TikTok එකට හරි Facebook දාන්න හරි වීඩියෝ හදනවා නම් ඔයා මේ 9:16 කියන ratio එක තෝරන්න. මෙතනින් ඔයා කැමති ratio එක තෝරගෙන පල්ලෙහාට යන්න. ඊට පල්ලෙහෙන් උඩ බලා ගන්න පුළුවන් අපි හදන වීඩියෝ එකේ කොච්චර duration එකක් තියෙනවද කියලා තෝරන්න ඇවිල්ලා තියෙනවා. මෙතෙන්දී අපිට වීඩියෝ එකේ duration එක විදිහට උපරිම වශයෙන් තෝරන්න පුළුවන් වෙන තප්පර 8යි. ඔයා මෙතනින් කැමති duration එකක් තෝරන්න. ඔයාට මෙතන පල්ලෙහාම බලා ගන්න පුළුවන් frame rate එක වගේම resolution එක තියෙනවා. මේ දෙක තාම අපිට enable වෙලා නැහැ. ඒ හින්දා අපිට වීඩියෝ එක හදා ගන්න පුළුවන් වෙන්නේ frame rate එක 24න් වගේම resolution එක 720 p වලින්. මේ විදිහට අපිට ඕන කරන වීඩියෝ එකේ හැම දෙයක්ම අපි හදාගත්තාන් පස්සේ මෙතන නිල් පාටින් තියෙන run කියන එක දෙන්න. ඊට පස්සේ තප්පර කිහිපයකින් අපිට මෙන්න මේ වගේ අපි දුන්න ෆොටෝ එකට වගේම prompt එකට අදාළව මේ වගේ ලස්සන වීඩියෝ බලා ගන්න පුළුවන්. මේ tool එකේ තියෙන අවාසි ගැන කතා කරොත් මේ tool එකේ දවසකට අපිට හදා ගන්න පුළුවන් වීඩියෝ වල limit එකක් තියෙනවා. අපිට උපරිම වශයෙන් දවසකට වීඩියෝ 4ක් තමයි හදා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාලා දැකලා තියෙන TikTok එකේ මෙන්න මේ වගේ පූසකි වීඩියෝ viral වෙලා තියෙනවා. ඒව ගොඩක් ඉල්ලුම් වැඩි වීඩියෝ හින්දා ඒ වගේ වීඩියෝත් අපිට මේ tool එක භාවිත කරලා හදා ගන්න බෑ. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? සියලු අදහස් යෝජනා චෝදනා වලට පල්ලෙහා comment section එකේ තියෙනවා. මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් පල්ලෙහා දෙන රතු පාට subscribe button එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න කියන එක අදට මං ගිහින් එන්න.